මේ ප්‍රදේශයේ හිටිය බකමූණු පක්ෂියෙක්. මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පෙර ගමන් කරනවා මගට යනකම්. මගට යනකම් පෙර ගමන් කරලා ආපහු කන්ද උඩට එනවා. භාග්‍යතුන් වහන්සේ නැවස ගුහාවට වැඩියට පස්සේ මෙයා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවට නිරන්තරයෙන් ගැවසෙමින් කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ දිහා බල බල අවට ගැවසෙමින් කටයුතු කරනවා. එක දවසක් මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්න වෙලාවක භාග්‍යතුන් වහන්සේ පේන මානේ ඉදිරියට ළඟට එනවා. එහෙම ළඟට ඇවිල්ලා තමන්ගේ පියාපත් දෙක එකතු කළා. දැන් පියාපත් එකතු කරාම මෙයාට අත් දෙකක් නැහැ. උතුම් ධර්මය. නමුත් අත් දෙක එකතු කරලා භාග්‍යතුන් වහන්සේට සහ මහා සංඝයාට වැඳා වගේ තමයි පේන්නේ. පියාපත් දෙක එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. දෑත ඔසවාගෙන වන්දනා කරගෙන ඉන්නවා වගේ. භාග්‍යතුන් වහන්සේ ටික වෙලාවක් බකමූණු පක්ෂියා දිහා බලාගෙන ඉඳලා සිනහ පහල කළා. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි සිනහ පහල කළා දැක්කා. කුමක් සඳහා සිනහ පහල කළාද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි අර බලන්න අර බකමූණු පක්ෂියා දිහා. මේ බකමූණු පක්ෂියා භාග්‍යවතුන් වහන්සේට සහ මහා සංඝරත්නයට වන්දනා කරනවා. මේ වන්දනාව නිසා ලබන කුසලය ඔහු දෙව්ලොවට යනකම් අරන් යනවා. තිරිසන් ලෝකේ ඉන්නේ. නමුත් ඔහු සතර පායේ තියන්නේ නැහැ මේ කුසලය. ඔහු දෙව්ලොවට යනකම් අරගෙන යනවා. දෙව්ලොව අප්‍රමාණ දෙව්සප විඳිනවා විතරක් නෙමෙයි. මතු අනාගතයේ දවසක සෝමනස්සෝ නාම පච්චේක බුද්ධෝ භවිෂ්‍යති. සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා මෙයා. සෝමනස්සෝ නාම පච්චේක බුද්ධෝ භවිෂ්‍යති කියවේ එකයි. මේ කරපු පින්කමත් එක්ක මේ තව එක පින්කමක් මේ. මේට කලින් මෙයා සංසාරේ බොහොම පින් කරලා තියෙනවා. එහෙම නැත්නම් මහා කල්ප ලක්ෂයකින් නැත්නම් මහා කල්ප අසංඛ්‍යයකින් පසේ බුදු බව ලබන්න බෑ. පසේ බුදු බව ලබන්න කොච්චර කාලයක් පාරමී පුරන්න ඕනේද? මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමිතා පුරන්න ඕනේ පසේ බුදු කෙනෙක් වෙන්න. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. මහා ශ්‍රාවකෙක් 80 මහා ශ්‍රාවකෙක් බවට පත් වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරන්න ඕනේ. ප්‍රඥාවන්ත බුදුවරයෙක් බවට පත් වෙන්න. එහෙම නැතු ප්‍රඥාවන්ත බුදුවරු, ශ්‍රද්ධාවන්ත බුදුවරු, වීර්යාධික බුදුවරු කියලා බුදුවරු කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥාවන්ත බුදු කෙනෙක් මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත කෙනෙක් මහා කල්ප අසංඛ්‍ය 8.1 පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. මේ නියත විවරණයෙන් පස්සේ වීර්යාධික බෝධිසත්වයෙක් මහා කල්ප අසංඛ්‍ය 16.1 පාරමී පුරන්න ඕනේ. ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්න. එමුනම් පසේ බුදු බව ලබන්න මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමී පුරන්න ඕනේ. එහෙමනම් මෙතනින් ප්‍රකාශ වෙනවා මේ බකමූණු පක්ෂියා සංසාරේ පාරමී පුරලා තියෙනවා මහා කල්ප අසංඛ්‍යයක් විතර. එහෙම පාරමිතා පුරලා තමයි මේ ත්‍රිසං ආත්මික ඉපදිලා තියෙන්නේ. අපිට මොකද්ද මේකෙන් හිතන්න තියෙන්නේ? සසර නම් කොයිතරම් භයානකද? සසර නම් කොයිතරම් භයානකද? මේ මහා කල්ප අසංඛ්‍යයකට වැඩිය පෙරම් පුරාපු උත්තමයෙක් මේ ඉන්නේ. නමුත් ත්‍රිසං ආත්මිකට ඇවිල්ලා. එතකොට එසේ මෙසේ සාමාන්‍ය පක්ෂියෙක් එහෙම සාමාන්‍ය ත්‍රිසනෙක් එහෙම නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ විවිධ සත්ව නිකායවල වල ඉපදුනා. හැබැයි අතිශයින්ම අනෙක් සාමාන්‍ය සත්තුන්ට වඩා නම් සැබවින්ම වෙනස්. එහෙනම් මෙතන මේ සතිපට්ඨානය ඉගෙනගෙන
සිහිය පිහිටවල තියෙන්නේ අන්න එහෙමයි. එහෙම සංසාරේ පෙරම් පුරාගෙන ආපු අය කුසල් වඩලා තියෙන අය මේ ඉන්නේ. සාමාන්‍ය සත්තු ගැන නෙමෙයි සඳහන් කරන්නේ. ඒ කාරණාව ගැන අපි කල්පනා කරන්නේ නැතුව ධර්ම කාරණාව පිළිබඳව සැකෝපදවන්න විතරක් අපි සූදානම් වෙනවා. මේගොල්ලෝ මෙහෙම සිහිය පිහිටවා ගත්තේ සසර කොයි වාගේ ගමනක් ආපු අයද කියන කාරණාවත් අපි හොයලා බලලා කල්පනා කරන්න වෙනවා මේ සැකමතු කරන්න කලින්.